DevOps engineer කෙනෙක්ගේ value එක වැඩි කරන skills පහක් ගැන අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. පළවෙනි එක තමයි platform engineering කියලා කියන්නේ. platform engineering වලින් කරන්නේ අපි සාමාන්‍යයෙන් traditional විදිහට කරන මේ CI/CD solution apply කරන එක. ඒ කියන්නේ අපේ DevOps process එක apply කරන එක පොඩ්ඩක් තව ටිකක් එහාට ගෙනියනවා. එහාට ගෙනියනවා කියලා කියන්නේ අපි වෙනමම platform එකක් develop කරනවා මේ software engineering life cycle එක streamline කරන්න. සාමාන්‍යයෙන් අපි කරන්නේ අපේ CI/CD solutions ඒ වගේම GitOps solutions වගේ දේවල් ගොඩක් implement කරනවා. ඉතින් ඒවා අපි පාවිච්චි කරනවා. එහෙම නැත්නම් consume කරන එක සිද්ධ කරනවා. හැබැයි ඒවට සමහර වෙලාවට අපිට involve වෙන්න වෙනවා. ඒ කියන්නේ DevOps engineers ලාට involve වෙන්න වෙනවා. කිසිම SRE engineer කෙනෙක්වත් DevOps engineer කෙනෙක්වත් නැතුව code එක deliver කරන්න, ඒ වගේම code එක test කරන්න වගේ දේවල් කරන්න අපිට පුළුවන්කම තියෙනවා custom platform එකක් develop කරන්න. ඒ custom platform එකට අපි කියන්නේ සාමාන්‍යයෙන් internal developer portal එකක් කියලා. internal developer portal එකෙන් අපි බලාපොරොත්තු වෙන දේවල් තමයි සාමාන්‍යයෙන් අපේ ඕනේ කරන CI/CD solutions ටික එකට implement කරගන්න එක. ඒ වගේම මේ software engineering life cycle එක නැත්නම් software development life cycle එක මේ software release එක streamline කරන එකත් අපි මෙතනදී බලාපොරොත්තු වෙනවා. අනිත් වැදගත්ම දේ තමයි developer කෙනෙක්ගේ experience එක. ඒ කියන්නේ developer කෙනෙක්ට ඉතාමත් ඉක්මනින් මේ code එක එළියට deliver කරගන්න. එහෙම නැත්නම් deploy කරන්න අවස්ථාව හම්බ වෙනවා මේ වෙනම platform එකක් අපි develop කරන එකේ. එතකොට අපිට ගත්තොත් එහෙම එක එක තැන් වලින් logs බලන්න ඕනේ. අපිට එක තැනකින් අපිට තනි platform එකක් හදාගන්න පුළුවන්කම තියෙනවා මේ සම්පූර්ණම ක්‍රියාවලිය සිද්ධ කරන්න. ඉතින් platform engineering කරගන්න ඒක හොඳ skill එකක් මේ DevOps process එකේ ඉස්සරහට යන්න. ඔයාලා දැනගන්න ඕනේ දෙවෙනි skill එක තමයි policy as code කියලා කියන්නේ. policy as code කියලා කියන එක මේ අපි කතා කරන IAC එහෙම නැත්නම් infrastructure as code කියන එකත් එක්ක combine වෙලා තියෙනවා. ඔයාලා දන්නවා infrastructure as code එකකින් කරන්නේ අපේ ඕනේ කරන infrastructures ටික code එකක් බවට පත් කරලා තියාගන්න එක. හැබැයි අපිට පුළුවන්කම තියෙනවා ඒක ඇතුලේ එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් code එකක් විතර ගහන එකෙන් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා. එකක් තමයි reliability එක, අනිත් එක තමයි scalability එක, අනිත් දේ තමයි අපිට හොඳ maintenance power එකක් තියාගන්න පුළුවන් අපේ මේ overall ඔක්කොම මේ infrastructures අතර. අනිත් එක තමයි අපිට security වගේ දේවල් බලන්න පුළුවන්කම තියෙනවා. හරි. දැන් මේ දේවල් කරන්න අපිට ඕනේ කරනවා මේ policy as code කියන concept එක. මේ concept එක ඇතුළේදී අපිට පුළුවන්කම තියෙනවා අපි ලියන මේ IAC code එකේ. එහෙම නැත්නම් IAC වල මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා. අපි හිතමුකෝ violations මොනවා හරි තියෙනවා නම් එහෙම නැත්නම් අපි ලියලා තියෙන එක වැරදි නම් අන්න ඒ වගේ දේවල් අපිට ස්කෑන් කරගන්න පුළුවන් වෙනවා. උදාහරණයක් ගත්තොත් අපිට මේකට පාවිච්චි කරන්න පුළුවන් Terraform Sentinel, ඒ වගේම Checkov, ඒ වගේම AWS config වගේ දේවල් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ දේවල් එක්ක අපිට පුළුවන්කම තියෙනවා මේ IAC එහෙම නැත්නම් infrastructure as code විදිහට අපි ලියන මේ infrastructure එකේ code එකේ මොනවා හරි violations තියෙනවද කියලා check කරගන්න. ඉතින් මේ skill එකත් ගොඩක් වැදගත් වෙනවා DevOps engineer කෙනෙක් විදිහට අපිට තියෙන්න ඕනේ තුන්වෙනි ස්කිල් එක තමයි මේ AI ops කියලා කියන්නේ. ඉතින් අද වෙනකොට ගොඩක් AI කියන දේ ගැන කතා බහට ලක් වෙනවා. ඒ වගේම ඒවා පාවිච්චි කරන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් මම වීඩියෝ එකක් කරා AI කොහොමද අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ කියලා. ඉස්සරහට තව වීඩියෝ එකක් ගේන්නම් කොහොමද DevOps engineer කෙනෙක් AI පාවිච්චි කරන්න ඕනේ කියලා. ඉතින් මේ AI ops කියන දේත් අපිට ගොඩක් වැදගත් වෙන දෙයක්. ඉතින් මේ AI ops වලදී අපිට කරන්න තියෙන්නේ මේ අපි manual කරන works එහෙම නැත්නම් manual අපේ මහන්සියෙන් කරන දේවල් ටික අපිට AI එකට බාර දෙන්න පුළුවන්. ඉතින් ඒවට අපිට පාවිච්චි කරන්න පුළුවන් සමහර tools දැනටමත් ඇවිල්ලා තියෙනවා. උදාහරණයකට Datadog, Splunk, ඒ වගේම අපිට ගත්තොත් එහෙම PagerDuty වගේ solutions අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒවට related වෙලා තියෙන AI ops solutions තියෙනවා. ඉතින් මේවා පාවිච්චි කරලා අපිට පුළුවන්කම තියෙනවා මේ AI ops පාවිච්චි කරලා අපිට ගොඩක් මහන්සියෙන් manual කරන්න තියෙන දේවල් ගොඩක් ලේසියෙන් කරගන්න. ඉතින් උදාහරණයක් කිව්වොත් එහෙම අපිට ML මොඩල් එකක් පාවිච්චි කරලා එහෙම නැත්නම් AI මොඩල් එකක් පාවිච්චි කරලා අපිට පුළුවන්කම තියෙනවා මොකක් හරි ඉන්සිඩන්ට් එකකට root cause එකක් හොයාගන්න අපේ මේ තියෙන වටපිටාවේ තියෙන logs පාවිච්චි කරලා. ඉතින් ඔන්න ඔය වගේ දේවල් අපි ගොඩක් manual කරනවා නම් හරිම මහන්සියෙන් කරන්න ඕන දේවල්. හැබැයි AI ops වගේ දේවල් පාවිච්චි කරලා අපිට මේක ලේසියෙන් ගොඩ දාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේකත් DevOps engineer කෙනෙක් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම දැනගෙන ඉන්න ඕනේ දෙයක් කියලා මම හිතනවා. හතරවෙනි එක තමයි event driven automation සහ GitOps කියලා කියන්නේ.
ඉතින් මෙතනදී අපිට පුළුවන් අපේ සම්පූර්ණම DevOps pipeline set එක automate කරගන්න ඒත් එක්කම manage කරන දේ code level එකකින් කරන්න හදාගන්න පුළුවන්කම තියෙනවා මේ GitOps ඒ වගේම event driven automation පාවිච්චි කරලා. ඉතින් මේවට අපිට පාවිච්චි කරන්න පුළුවන් solutions කීපයක් තියෙනවා. උදාහරණයකට ගත්තොත් එහෙම Argo CD Autopilot කියන solution එක, Flux කියන solution එක, ඒත් එක්කම AWS ලා අපිට ලබා දෙන event bridge එක, ඒ වගේම Kafka basics වගේ දේවල් අපිට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේවත් එක්ක අපිට පුළුවන්කම තියෙනවා ඉස්සරහට ගොඩක් හොඳ ඒ වගේම හොඳට ස්ට්‍රීම්ලයින් වෙච්ච CI/CD solution set එකක් හදාගන්න. ඒත් එක්කම අපිට පුළුවන්කම තියෙනවා මේ වගේ තියෙන මම ඉස්සලා කිව්වා වගේ අර IAC කියන දේ මෙතනට ඉන්ටිග්‍රේට් කරගෙන සම්පූර්ණයෙන්ම මේ secure pipeline set එකක් හදාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා මේ event driven automation සහ GitOps කියන දේත් ඔයාලා අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕනි skill එකක් කියලා මෙතනදී මම mention කරනවා. හරි. පස්වෙනි එක. එහෙම නැත්නම් අන්තිමට මම මෙන්ෂන් කරන ස්කිල් එක තමයි මේ FinOps කියලා කියන්නේ. මේ FinOps කියන සොලියුෂන් එකේ එහෙම නැත්නම් මේ FinOps කියන concept එකෙන් අපිට පුළුවන්කම තියෙනවා කම්පැනි එකේ මේ අපිට යන ඔපරේෂන් කොස්ට් එක අඩු කරගන්න. ඒ වගේම ඒක ඔප්ටිමයිස් කරගන්න. ඉතින් මෙතනදී අපි දැනගන්න ඕනේ මොනවටද වැඩි from cost එකක් කියන්නේ. ඒ වගේම අපිට cost optimization කරන්න ඕනේ මොන වගේ තැන් වලින්ද. එතකොට අපිට ඒවට පාවිච්චි කරන්න පුළුවන් tools මොනවද? ඒවා manual කරනවද, automate කරනවද වගේ දේවල් අපිට මෙතනින් decide කරන්න පුළුවන්. ඉතින් මේකත් කම්පැනි එකේ ඔයාගේ value එක වැඩි කරගන්න ගොඩක් වැදගත් දෙයක් කියලා මම හිතනවා. ඉතින් මේ skill එකත් ඔයා අනිවාර්යයෙන්ම grow කරගන්න ඕනේ. ඉතින් මේකදී අපි skills පහක් ගැන කතා කරා. ඉතින් මේ skills පහට focus කරලා ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලගේ skills set එක grow කරගන්න දැනගන්න ඕනේ. ඉතින් තවත් දෙයකින් හම්බෙමු. අනිවාර්යයෙන්ම මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න. ඒත් එක්කම subscribe කරන්න, like කරන්න අමතක කරන්න එපා.